කාන්තාරින සැමරුම යෙදී තිබුණා. නමුත් එදින නිවාඩු දිනයක් බැරි අද දවසේ තමයි කාන්තාරින සැමරුම මෙලෙසින් අපි ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. අතන මේ ස්ථානයක පෙර ප්‍රතිවීමක් තිබුණා. ඒ නිසා පිටරට කරගන්නට පොඩ්ඩක් අමාරු වුණා. ඒ ගැන අපි අතුලමඩ සමාව වචනේ කරනවා පැණිය අවුත්තාගේ ආරාධිකා උත්සාහයෙන් සමාව වචනේ කරනවා. කොහොමද කාන්තාරින සැමරුම කවදාවත් අමතක කරන්නේ නැහැ. මේ මාසේ ඉතාම සුවිශේෂී වූ කාන්තාරින සැමරුමට මාසේ නියමිත වුණේ නොයෙකුත් කරුණු කාරණා හේතුවෙන් මේ ප්‍රමාණයටපත් වුණත් මේ මාසය අවසන් වෙන්නට පෙර අපි දිනේ සැමරීම සම්බන්ධයෙන් අපට අභිමානයක් තියෙනවා. අපි කොහොම හරි කාන්තාරින සැමරීම මේ ආකාරයෙන්ම පවත්වන්නට අපි සංවිධානයට හැකියාව ලැබීම සම්බන්ධයෙන් සුබ මධ්‍යහ්නයක් අද මෙතෙන්ට පැමිණ සිටින සිජාවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපේ මහාචාර්යතුමියගෙන් අවසරයි. ඒ වගේම කාන්තාරණ ආරක්ෂණ අධිකාරියේ සිට පැමිණි මහත්මියගෙන්ද අපේ අමාත්‍යාංශයේ අතිරික්ත ලේකම්තුමිය, ඒ වගේම ශ්‍රී ලංකා මහාවැලි අධිකාරියේ සියලුම සේවා වනිතා සංගමයේ සියලුම නිලධාරී මහත්මයන්ගෙන් සහ අනෙකුත් සියලු දෙනාගෙන්ම අවසරයි. මම හිතන්නේ අද මට මේ කාන්තාරින සැමරුම් දිනේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මම පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා. මගේ අදහස එහෙම නැත්නම් හැඟීම මොකක්ද කියලා වෙනස් වූ අවස්ථාවක්. මේ Facebook එකේ දැකපු එක වාක්‍යයක් නිසා සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඒකේ තිබ්බේ මට හරියටම වාක්‍යය කියන්න මතක නැහැ. නමුත් ඒකේ අදහස් තිබ්බේ වැඩ ඇරි නැවත ගෙදර වැඩට යන්නේ ගැහණු. වැඩ ඇරි නැවත වැඩට යන්නේ ගැහණුන්නේ වගේ අදහසක්. ඒ කියන්නේ උදේ ඉඳන් වැඩ කරනවා ඔයාලා වගේ ආපහු ගෙදර ගිහලා ආයෙ වැඩ. දරුවන්ගේ වැඩ, මහත්තයාගේ වැඩ, ගෙදර පිරිසිදු කරන්න ඕන, රෙදි හොදන්න ඕන මේක. මම කල්පනා කරගියපුවහම මට ලොකු කම්පනයක් ඇති වුණා. මම හැබැයි ඒක දැක්කේ මගේ එක සේවා ස්ථානයක ඉඳලා නුවරට මම ඇවිල්ලා වැඩ කරද්දී ආපහු ඒ සේවා ස්ථානෙට මාරු වෙලා ගියා. ගියාට පස්සේ කට්ටිය කියනවා අපේ කාන්තාව කියලා මේ සර් නුවර ගියායි පස්සේ හැදිලා ඇවිල්ලා ඉන්නේ කියලා. මොකද පැහැදිලි වෙනකම් මගෙන් දැක්ක එක. ඇත්තටම මම ඊට පස්සේ ගොඩක් කල්පනා කරනවා. ඉතින් නිවාඩු දෙනකොට හරිය මේ කියන්නේ නැහැ. ඉතින් කිව්වොත් ඉවරයිනේ. ඒ හින්දා මේ කාන්තාව ගැන මගේ ලොකු සැලකිල්ලක් ඒ වාක්‍යයෙන් පස්සේ තමයි ඇති වුනේ. ඇත්තටම මේක මහා පුදුම දෙයක්. මේ තරම් දෙයක් දරාගෙන ඉන්නේ කොහොමද කියන එක. ඒක මට දැනුණු විදිහට කියන්න. මේ මෙතන පිරිමි ඉන්නවා නම් ඒ ඔක්කොටම දැරලා ඇති. හදිසිය නෝනලා යනවනේ රාජකාරී වලට හරි කොහේ හරි ළමයි දාලා. එතකොට තමයි හරියටම දැනෙන්නේ මේ කාන්තාව කොච්චර දුකක් විඳිනවද කියන එක. ඒ වගේ අපිට ඇත්තටම ලොකු අත්දැකීම් තියෙනවා මේ වයසට එනකොට. නමුත් මීට වඩා තරුණ වයසේදී තමයි කාන්තාවන්ගේ අගය දැනෙන්න තිබ්බේ. මම මේ අවංකවම කියන්නේ අපි ඉතින් වැඩ කරනවා නිකන් අර මේවා ගැන එච්චර ගැඹුරින් හිතන්නේ නැහැ. ඉතින් මම සතුටු වෙනවා මට මේකට ආරාධනා කරලා ඇවිල්ලා මගේ මේ හිතේ තියෙන දේ Semi e con il
කරන්නේ මොකද සේවන්ත සංගමේ ක්‍රියාකාරී සභාපතිනිය. ඇත්තටම ඇය අපට ශක්තියක්. ඇය අපට කාන්තාවක් විදිහට හැම වෙලාවෙම අපි කොයි ආකාරයකද කටයුතු කළ යුත්තේ සංගමයක වැඩ කරන්න ඕනේ කොයි ආකාරයද යන්න පිළිබඳ. ඒ විතරක් නෙවෙයි අපේ ජීවිතවලට හැමතිස්සම ඕවදන් දෙමින් අපට යම් ආකාරයේ ශක්තියක් වෙන ඇයටයි මේ ගෞරවණීය ආරාධනය. කුෂිකර්ම පශු සම්පත් හමාරමාර්ග අමාත්‍යාංශ අතිරික්ත ලේකම් චන්දිකා ඇතුළු මැතිණියනි, පරිවාර සහ ළමා සංරක්ෂක කොමසාරිස්තුමිය ගායනී විජේසිංහ මැතිණියනි, ඒ වගේම ජ්‍යෙෂ්ඨ හිටපු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආචාර්ය හේමන්ති රණසිංහ මැතිණියනි, විශේෂයෙන් කිව්වොත් සාමාන්‍යයෙන් කාන්තාවන් යෙදෙන්නේ නැති විශේෂ ශාස්ත්‍රයක තමයි වන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරිය. වන විද්‍යාවේ පුරෝගාමී මහාචාර්යවරිය කිව්වොත් හරි ශ්‍රී ලංකාවේ. ඒ වගේම මහාලි අධිකාරී අධ්‍යක්ෂ ජනරාල්තුමනි, ඇත්තටම මේක විශේෂ අවස්ථාවක්. ඉතින් මම වෙලාවක් ගන්න මොකද මට අපි සංවිධානය කරගත්ත කටයුතු තියෙනවා. මට දැන් හදිසි රැස්වීමකටත් යන්න තියෙන හින්දා ආරම්භයක් විදිහට මම අපේ අධ්‍යක්ෂ ජනරාල්තුමාගෙන් කියවන වචනකින් පටන් ගන්නම්. දරා ගැනීම. ඇත්තටම ජානමය වශයෙන් ගත්තත් ඒ කාන්තාව සතු දරා ගැනීමේ ශක්තිය කවදාකවත් පිරිමියෙකුට හිමි වෙන්නේ නැහැ. ජානමය වශයෙන්ම කාන්තාව ඒ දරා ගැනීම කරන්නට සුදුසුකම් ලැබලා සෝබාදහමෙන් ඔබට දීලා තියෙනවා. ඒතකොට මේ දරා ගැනීමේ ශක්තියත් එක්ක තමයි මම හිතන්නේ මේ ලෝකය මේ ලස්සනට පවතින්නේ. සෝබාදහමත් එක්ක පවතින්නේ. අපි මිහි කතක අපි සියලු දෙනා දරාගෙන ඉන්න පෘථුවියට අපි කියන්නේ මිහි මව කියලා. එනම් මවක් කොයිතරම් දේවල් දරා ගන්නවා ඇතිද? අපි මේ පෘථුවිය උඩ ඉඳගෙන කරන්නා වූ විවිධාකාර දේවල්, පරිසරයට කරන්නා වූ විවිධාකාර හානි අපි පාවිච්චි කරනවා, අපවිත්‍ර කරනවා, ප්‍රයෝජනට ගන්න සමහරව ආදරය කරනවා. මේ හැම දෙයක්ම සමසිතින් දරාගෙන ඉන්න මිහි අම්මා. ඒ වගේමයි කාන්තාව යටත් අපි මිහි කත එහෙම නැත්නම් අම්මා කියන්නේ අපූර්ව දරා ගැනීමේ හැකියාව හින්දා. ඉතින් ඒ හැකියාවෙන් ලොවක් දිනන්නට හැමදේම අපිට ආශිර්වාදයක් විදියට ලැබෙවි. ඒ නිසාම ඒ ආශිර්වාදෙම තමයි අපි මෙතන තැන්වල ඉන්නේ. මම හිතන්නේ ඔබතුමිය කිව්වා වගේම මේ අද දවසේ කරපු මෙහෙයුමෙන් ඔබතුමියට ඒ ආශිර්වාදයක් ලැබෙවි. අපේ කාන්තාවන් වෙනුවෙන් ඔබ ඒ වෙනස් මහන්සියලා ඒ කාලය කැපතල මෙතෙන්ට ආවට පැමිණියාට මට අවසාන වශයෙන් තව එක අවස්ථාවක් තියෙනවා. අපේ මේ ඉන්න ප්‍රේක්ෂකාගාරයේ සියලු දෙනාම අපේ කාන්තාවන් ආදරණීය කාන්තාවන් ඉන්නේ. ඔවුන් වෙනුවෙන් මම ඔබතුමියට අවස්ථාවක් දෙනවා. එක මේ කියපු සංවාදය තුළ ආදාළ වෙච්ච හෝ ඔවුන් දන්නවා යයි හිතෙන විදිහේ ප්‍රශ්නයක් නගන්න. මම හිතන්නේ ප්‍රශ්නයක්. ඒක තමයි මම දැන් මොකක්ද අහන්නේ කියන එක තමයි. ඕගොල්ලන්ට මගෙන් තව මොනවා හරි මම ජීවිතේ මෙතෙන් ආවේ කොහොමද කියන එක දැනගන්න ඕන නම් එහෙම දෙයක් අහන්න. එහෙම නැත්නම් අද මම මේ කතා කරපු දේවලුත් එක්ක තවත් මොනවා හරි විස්තරයක් දැනගන්න ඕන දෙයක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් තවදුරටත් මම මේ මොහොතේ මම දන්නවා නම් මට කියන්න පුළුවන්. එහෙම නැත්නම් මට ඒක තවදුරටත් කරුණු හොයාගෙන ඔයගලන්ට කියන්න පුළුවන්. ඉතින් ඒකට මම අවස්ථාවක් දෙනවා. වැටකියා මනෝන්ගේ සිරුරට දැනේ
අර්ථකථනය මොකක්ද කාන්තාව ගැන? ජාත්‍යන්තර මට්ටමින් ඉහළට වෙලා තියෙනවා. හැබැයි මේ වන විද්‍යාව කියන සබ්ජෙක්ට් එක, ඒ කියන්නේ විෂය ධාරාව කාන්තාවක් එක බැලුවම ටිකක් දුරයි වගේ අපිට දැනෙනවා අහනකොට. ඇයි ඔබතුමිය මේ වගේ දෙයකින් ඉස්සරහට යන්න ඔබතුමියට කැමැත්තක් ඇති උනේ? සහ ඔබ ඒ දුර ගමන යද්දී ඔබ කාන්තාවක් විදිහට එල්ල වෙච්ච අභියෝගය ඇති. අපි දැනගන්න කැමති මේ අභියෝගයන් සහ ජය ගැනීම කොයි වගේද කියලා. බලාගෙන නෙවෙයි ගියේ. හොඳයි එහෙනම් හරිම සතුටුයි ඒ පාමුෂත්වයෙන් අපි කාල වේලාව ගන්න මම හිතන්නේ අපි හැමෝම බඩගින්නේ දැන් ඉන්නේ. ඉතින් පැමිණි සිටින ඔබ සියලු දෙනාටම මේ වෙලාව මම ස්තුතිය